අපිට මෙතන ඉන්න මේ අර අතිරේක ලේකම්ලා සම්බන්ධීකරණ නිලධාරීලා එයාලාගෙන් අපිට වැඩක් නැහැ. මොකද ඒගොල්ලන්ත් එක්ක අපි ගණදෙමු කරලා ඉවරයි. අපිට ජනාධිපතිතුමා හම්බෙන්න බැරි නම් මේ ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂ දිනවල නෙවෙයි. අපිට ඕනේ ජනාධිපති ලේකම් හම්බෙන්න. මොකද මේ රටේ ප්‍රධානම රාජ්‍ය නිලධාරී ජනාධිපති ලේකම්. පහළම ග්‍රාමීය මට්ටමින් පරිපාලන කරන ග්‍රාම නිලධාරී. අද මේ ජනාධිපති ලේකම් කාර්යයට ඇවිල්ලා මේ රටේ පරිපාලන සේවයේ ඉන්න පහළම ක්‍රියාකාරී මහ වැදගත් නිලධාරියාට අපේ නිලධාරීන් හම්බෙන්න බැරි වෙලා තියෙනවා. අපි ජනාධිපතිවරයාට අස්සතුම් ප්‍රතිලාභය සම්බන්ධයෙන් ග්‍රාමීය පරිපාලනය සම්බන්ධයෙන් අපි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ග්‍රාම නිලධාරීන්ගේ සහාය ලබා දීම සම්බන්ධයෙන් ලිපි 3ක් මේට කලින් යොමු කරා. අපි අහන්න කැමති මේ රටේ මහ ජනතාවට මේ හැම ලියුමක තින්නේ ලියුමකම අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලලා තින්නේ රටේ ජනතාවට සේවය කරන්න කොහොමද කියලා. අපිට මේ ජනාධිපති කාර්යාලයත් එක්ක අපිට තියෙන මිහිරි අතීතයක් නෙවෙයි. අපේ රැහේ මිනිහෙක් අපි ජනාධිපති කරා. අපිට සාකච්ඡාවක් දෙන්න බැරුණා. ඊට පස්සේ අරගලෙන් යම් විප්ලවයක් කරා ජනාධිපති කෙනෙක් පත් කරා රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ සාගර රත්නායක කියන චරිතෙ මැදට දාලා ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු එහෙම ඒවා ඔක්කොම විසඳන්න නැතුව තාවකාලික පැලැස්තර අලවන්න ලෑස්ති වුණා. අපි ජනතාවාදී ආණ්ඩුවක් විදිහට පිළිගන්න අපි තමම විශ්වාස කරන අනුර මර්ධනායකගේ මේ ආණ්ඩුවට අපි දැන් අත් වෙලා මාස 6ක් ඇතුළත මේ දාපු කිසිම ලියුමකට උත්තරයක් දෙන්න මේ ආණ්ඩුව හෝ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල අසමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ හැම දෙයක්ම අපි කරලා තියෙන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. ඒ වගේම තමයි ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සේවා ව්‍යවස්ථාවක් නොමැතිකම ඔවුන්ගේ දීමනා සම්බන්ධයෙන් අපි ජනාධිපතිවරයා දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යාංශයේ ඇමතිවරයා දැනුවත් කරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය දැනුවත් කරලා තියෙනවා. මේ අයවැයෙන් ජනාධිපතිවරයාට ග්‍රාම නිලධාරීන් 7-5ක් විකරණ අසමත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ ඉන්ධන දීමනාව, ඒ වගේම කාර්යාල දීමනාව, ලිපි ද්‍රව්‍ය දීමනාව, සංනිවේදන දීමනාව හා අපේ වැටුප්තල ඉහළ නංවාන ගැනීම සඳහා ජනාධිපතිවරයා වහාම මේ සඳහා මැදිහත් විය යුතුයි. අපිට නිලධාරීන්ගේ උත්තර හෝ පැලස්තර අපි පිළිගන්නේ නැහැ. අපිට අවශ්‍යත් නැහැ. ඒ නිසා අපි අද මේ ඇවිල්ලා ඉන්නේ මේකෙන් දෙකෙන් කප් බේරලා යන්න. මොකද අපේ දිස්ත්‍රික් නියෝජිතය ඇවිල්ලා ඉන්නේ. අපි ගිය අවුරුද්දේ 12 අගෝස්තු මාසේ 12 වෙනිදා මේ පාරට බැහැලා ග්‍රාම නිලධාරීන් මේ හිටපු ආණ්ඩුවට පණිවිඩයක් දුන්නා. මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ අපි ආණ්ඩුවට මාස 6ක් දැන් කල් දීලා තියෙනවා. ආණ්ඩුව අපිත් එක්ක සෙල්ලම් නම් කරන්නේ. අපිත් කැමති ඒ සෙල්ලම කරන්න. අපි මේ සඳහා ස්ථිර තීරණයකට ජනාධිපතිවරයාට සුදුසු සාකච්ඡාවක්. අපිට වෙන ඇමතිවරුවත් ලේකම්වරුවක සාකච්ඡා නැවේ. ජනාධිපතිවරයා කෙලින්ම මොකද මේ රටේ දේශපාලනයක් අයිතියක් නැති දේශපාලනය නොකරන වෘත්තියක් තමයි ග්‍රාම නිලධාරීන් කියන්නේ. ඒ නිසා අපි ආණ්ඩු පෙරලන්නවත් විපක්ෂයට වාසි දෙන්නවත් ඒ වගේ විපක්ෂයන්ට මතක් කරනවා මේ ග්‍රාම නිලධාරීන්ගේ මේ තියෙන උද්ඝෝෂණය ඔවුන්ගේ වෘත්තීය ගැටලු පක්ෂ ප්‍රවර්තනය කරන්න යොදා ගන්න එපා කියලා අපි කියනවා. වගේම ආණ්ඩුවට කියන අපි අනුතරව කරනවා දේශපාලන අයිතියක් නැති නමුත් මහජනතාවත් එක්ක සුජුව ගණතුරු කරන නිලධාරීන් තරහ කරගත්තොත් අපිටත් පුළුවන් මේ රට වෙනස් කරන්න කියන එකත් අපි දැඩිව මතක් කරන්න කැමතියි.